මෙතන 2026 යෝ පේපරේ 14 වෙනි ප්‍රශ්නේ B කොටස. ඒ කියන්නේ අවකලන යෙදීම් වලින් එන කොටස. මේකේ මේගොල්ලෝ අපිට කියලා තියෙනවා මෙන්න මේ අඳුරු කර කොටසේ වර්ගඵලය S කියලා දීලා තියෙනවා. ඒ අඳුරු කර කොටසේ වර්ගඵලය S කියන එක කියන 81 වර්ග මීටර කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ S කොටසේ පරිමිතිය P කියලා දීලා තියෙනවා. මුලින්ම අපිට පෙන්වන්න කියනවා P කියන එක කෙනා දෙවතාවක් R ධන 81 බෙදීම R කියන. එතකොට අපි දන්නවා මේකේ වර්ගඵලය හොයද්දි මෙන්න මේ කොටසේ වර්ගඵලය මුලින් හොයලා ඒකෙන් මෙන්න මේ කොටසේ වර්ගඵලය ඉවත් කරොත් අපිට මෙන්න මේ S කොටසේ වර්ගඵලය එනවා. එහෙනම් අපි මුලින්ම විශාල කේන්ද්‍රීය ඛණ්ඩයෙන් කුඩා කේන්ද්‍රීය ඛණ්ඩේ වර්ගඵලය අඩු කරලා මේකේ S කොටසේ වර්ගඵලය හොයාගන්න ඕනේ. එතකොට අපි දන්නවා මේකේ වර්ගඵලය එනවා කේන්ද්‍රයේ θ කෝණයක් ආපාතනය කරලා තියෙන එකේ වර්ගඵලය වෙනවා භාගයයි r වර්ග θ. භාගයයි r වර්ග θ. එතකොට මේක ගොඩක් අයට පැටලෙන සූත්‍රයක්. මම පොඩි ක්‍රටිකමක් කියන මේක මතක තියාගන්න. දැන් අපි මේ වෘත්ත ඡාපයක් මේ වෘත්ත කේන්ද්‍රීය ඛණ්ඩයක් හැදුවොත් අපි නිකන් ත්‍රිකෝණයක් වගේ ආසන්න වශයෙන් ත්‍රිකෝණයක් කියලා නිකන් හිතන්න පුළුවන්. දැන් අපි ඕලෙවල් ඉඳන් දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය එනවා භාගයේ වතාවක් ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. එහෙනම් ත්‍රිකෝණය කියන එකේ වර්ගඵලය පටන් ගන්න කෙලින්ම භාගය. එහෙනම් අපි ඔළුවේ ඒක තියාගෙන මේක වර්ගඵලෙත් කෙලින්ම භාගයෙන් පටන් ගන්න. ඊට පස්සේ අපි දන්නා වර්ගඵලය. වර්ගඵලය කියන එකේ දෙක කියන එක තියෙනවා. වර්ගය තියෙනවා. එහෙම නැත්නම් වර්ග අපි ඒකකයක් ගත්තොත් වර්ග මීටර. ඒ කියන්නේ හැම වෙලෙම මොකක් හරි දේවල් දෙකක් ගුණ වෙලා තියෙනවා. හරි. එතකොට අපි දන්නා එහෙනම් වර්ගඵලය. වර්ගඵලය කියන එක වර්ග කියන එක පාවිච්චි කරලා එහෙනම් භාගය ලිව්ව ගමන් ඊළඟට අපි අරේ වර්ගය ලියනවා. අරේ වර්ගය ලියනවා. වර්ගඵලය කියන වර්ග කියන එක ඔළුවේ තියාගෙන අරේ වර්ගය ලියනවා. ඊට පස්සේ අපි දන්නා මේ කේන්ද්‍රීය ඛණ්ඩ එකිනෙකට වෙනස් වෙනවා මෙන්න මේ කෝණය. එහෙනම් අනිවාර්යෙන් මේ වර්ගඵලයට මෙන්න මේ කෝණෙත් බලපාන්න ඕන. එහෙනම් අවසාන වශයෙන් අපි කෝණේ ಗುಣ කරනවා. එහෙනම් කෙලින්ම ওই විදිහට අපිට මැප් කරගෙන ඔළුවේ තියාගන්න පුළුවන්. වර්ගඵලය න භාගයයි r වර්ග θ කියලා. එහෙනම් ඒක පාවිච්චි කරොත් මේ විශාල කේන්ද්‍රීය ඛණ්ඩයේ ආරය 2යි r. එහෙනම් එයාට පාවිච්චි කරොත් භාගයේ වතාවක් 2යි r ගේ වර්ගයේ වතාවක් කෝණේ θ. කුඩා කේන්ද්‍රීය ඛණ්ඩයේ භාගයේ වතාවක් අරය r වතාවක් θ. r වර්ගයේ වතාවක් θ. එහෙනම් අපිට පේන මේ දෙක දෙන්නටම භාගයයි r වර්ග θ පොදුයි කියලා ගත්තොත් මෙතනින් එනවා 1 ඉතුරු වෙනවා. මෙතනින් භාගයයි r වර්ග θ ගත්තාම දෙකේ වර්ගයක් ඉතුරු වෙනවා. එහෙනම් දෙකේ වර්ගය 4 වෙනවා. එහෙනම් 4 එකක් ගියොත් 3යි. එහෙනම් අවසාන වශයෙන් අපේ s ගේ වර්ගඵලය එනවා භාගයයි 3යි r වර්ග θ බෙදීම 2. 3යි r වර්ග θ බෙදීම 2. හරි. එතකොට ඒගොල්ලෝ අපිට ඊළඟට දීලා තියෙනවා s කියන එක්කෙනාගේ වර්ගඵලය 81යි කියලා. එහෙනම් මෙන්න මේ ආ උත්තරේ 81ට සමාන වෙන්න ඕන. එහෙනම් අපි 81ට සමාන කරොත් අපිට θ හා r අතර සම්බන්ධයක් ගන්න පුළුවන්. එතකොට අපිට පේනවා මේ අවසාන උත්තරේ r වලින් විතරයි තියෙන්නේ. r වලින් විතරයි θ කියන විචල්‍ය අයින් කරගන්න. එහෙනම් අපිට θ කියන විචල්‍ය අයින් කරගන්න එයාව උක්ත කරගන්න වෙනවා. එහෙනම් θ කියන එක න උක්ත කරාම අපිට එනවා 54 බෙදීම r වර්ග. 54 බෙදීම r වර්ග. හරි. එතකොට අපි දන්නා ඊළඟට අපිට දීලා තියෙන පරිමිතිය තමයි බව පෙන්වන්නේ කියන්නේ. පරිමිතිය p කියලා දීලා තියෙනවා. ඒක මෙන්න මේ ප්‍රකාශනයේ එනවා කියලා පෙන්වන්න ඕනේ. හරි. එතකොට අපි ගත්තොත් මෙන්න මේ කොටසේ පරිමිතිය ගන්න පුළුවන්. අපි මෙන්න මෙතනින් පටන් අරන් ලක්ෂයකින් පටන් අරන් මේක වටේ ගිහිල්ලා ආයේ එම ලක්ෂයට මෙන්න. එහෙනම් මුලින්ම අපි මෙන්න මේ කෑල්ල එන්න. එහෙනම් මුලින්ම මේ කෑල්ලේ පරිමිතිය එකතු කරනවා. අපි දන්නා වෘත්ත ඡාපයක දිග එන්නේ s සමානයි r θ වලින්. මෙන්න මේ දිග එනවා අරේ වතාවක් කෝණය රේඩියන් වලින්. එහෙනම් මේ ඡාප දිග එනවා r θ. ඊට පස්සේ අපිට මෙන්න මේ රේඛාවේ දිග ඕන. මේ රේඛාවේ දිග අපිට r කියලා දීලා තියෙනවා. ඊළඟට අපි මෙන්න මේ වෘත්ත ඡාපයේ දිග ඕන. ඒ ඡාපයේ දිග එනවා අරේ එයාගේ 2r වතාවක් θ. ඊට පස්සේ අපිට ආයේ මෙන්න මේ දිග ඕන. මේ දිග r. එහෙනම් මේ දිග එව්වට පස්සේ අපි කෙලින්ම ආරම්භක ලක්ෂයට එන. එහෙනම් පරිමිතිය වෙන්නේ මේ කොටසේ දිග එකතු කිරීම මේ කොටසේ දිග එකතු කිරීම මේ කොටසේ දිග එකතු කිරීම මේ කොටසේ දිග. හරි. එහෙනම් අවසාන වශයෙන් අපිට පරිමිතිය එනවා 2r එකතු කිරීම 3r θ. හැබැයි අපි අවසාන පිළිතුරේ θ කියන එක නෑ. එහෙනම් මේ θ කියන එක නට ප්‍රකාශනය පාවිච්චි කරලා මෙන්න මෙතනට θට ආදේශ කරපු ගමන් අවසාන වශයෙන් අපිට සුළු වෙලා p සමානයි දේවතාවක් r ධන 81 බෙදීම r කියලා එනවා. ඊළඟට අපිට කියනවා p
එහෙම නැත්නම් පරිමිතිය අවම වන පරිදි r හා t ටහි අගයන් හොයන්න කියලා. එතකොට අපි දන්නවා අවම උපරිම දේවල් හොයන්න අපිට එක ක්‍රමයක් විදිහට අවකලනය පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි මේ p කියන ආපු එක අරයත් එක්ක වෙනස් වෙන්නේ p කියන එක දැන් අරයත් එක්ක වෙනස් වෙනවා. එහෙනම් අපි අරය r කියන විශයෙන් p කියන එක්කෙනාව අවකලනය කරනවා. එහෙනම් අපි දන්නවා අවම හරි උපරිම හරි හම්බෙන්න අපි dp යට dr කියන එක්කෙනා බිඳුවට සමාන වෙන්න ඕන. එහෙනම් අපිට එනවා dp යට dr කියන එක්කෙනා අපිට ගන්න පුළුවන් 2 වතාවක් r කියන එක්කෙනා අවකලනය කරොත් 1යි. අපි දන්නවා 1 යට r කියන එක්කෙනා අවකලනය කරොත් ඍණ 1 යට r වර්ගය. ওই ටික සාමාන්‍යයෙන් ඔළුවේ තියන් ඉන්නවා. හැමදාම අපිට එන අවකලන සූත්‍ර. එහෙනම් අවසාන වශයෙන් එනවා 2 වතාවක් 1 ඍණ 81 බෙදීම r වර්ගය. එහෙනම් අපි r වර්ගය කියන එක පොදු හරයට ගත්තොත් අපිට පේනවා r දෙවතාවක් r වර්ගය ඍණ 81 බෙදීම r වර්ගය. එහෙනම් මේ පැත්ත සාධක වලට කැඩුවොත් අපිට පේනවා r ඍණ 9 වතාවක් r ධන 9 බෙදීම r වර්ගය සමානයි බිඳුව වෙනවා. හරි අපි දන්නවා අරය කියන්නේ දිග. මේ දිග අනිවාර්යෙන් බිඳුවකට වැඩි වෙනවා. එහෙනම් r ධන 9 කියන එක නා කවදාවත් බිඳුවට සමාන වෙන්න බෑ. මොකද r විශාලයි බිඳුව නම් දෙපැත්තට 9ක් එකතු කරොත් r ධන 9 කියන එක නා 9ට වඩා විශාල වෙනවා. එහෙනම් මේ සාධකයේ බිඳුව වෙන පොළ එකම සාධකයේ මෙන්න මෙයා. එහෙනම් r සමානයි 9 වෙද්දී dp යට dr කියන එක නා බිඳුව වෙනවා. එහෙනම් අපි ඊළඟට කියන්න ඕන මේ r සමානයි 9 දී මෙයා අවම වෙනවා කියලා. r සමානයි 9 දී මෙයා අවම වෙනවා කියලා. හරි. එහෙනම් අපි ලකුණු පරික්ෂාව කරොත් dp යට dr ට අපිට එනවා 0.9ත් අතර අගයන් වලදී dp යට dr ගේ ලකුණ ඍණ වෙලා 9ට වඩා වැඩි වෙද්දී මෙයාගේ ලකුණ ධන වෙනවා. එහෙනම් අපිට පේනවා මෙතන අවමයක් තමයි තියෙන්නේ. අවමයක් තමයි තියෙන්නේ. එහෙනම් r සමානයි 9 දී p කියන එක්කෙනා අවම වෙනවා. එහෙනම් අපිට r ට අමතරව t ටත් හොයන්න කියනවා. එහෙනම් අපි දන්නවා t ටත් r අතර සම්බන්ධය. ඒක පාවිච්චි කරලා t ට අගය ගන්න පුළුවන්. එහෙනම් අපිට අවසාන වශයෙන් t ට සමානයි 2 බෙදීම 3යි රේඩියන් කියලා එනවා. අරය සමානයි 9යි මීටර් කියලා එනවා. එහෙනම් මේ වෙද්දී මෙයා අවම වෙනවා. අපතර මේ ක්‍රමයෙන් අපිට තව ක්‍රමයකට අවකලනය පාවිච්චි කරන්න නැතුව ඕනනම් හැදුවේ හැකි. අපි දන්නවා ධන සංඛ්‍යා සැලකුවට සමාන්තර මධ්‍යයන්නේ ගුණෝත්තර මධ්‍යයන්නයට විශාල හෝ සමාන වෙනවා. එහෙනම් මෙන්න මේක පාවිච්චි කරලා අපි දන්නවා r කියන එක්කෙනත් ධන සංඛ්‍යාවක් 81 බෙදීම 4 r කියන්නේ ධන සංඛ්‍යාවක්. එහෙනම් මෙන්න මේ පද දෙකේ මධ්‍යයන්නය ගත්තොත් මධ්‍යයන්නය සමාන්තර මධ්‍යයන්නය විශාලයෝ සමාන වෙන්න ඕනේ ගුණෝත්තර මධ්‍යයන්නයට. එහෙනම් r ධන 81 බෙදීම r කියන බෙදීම 2 කියන එක විශාලයෝ සමානයි r වතාවක් 81 බෙදීම r ගේ භාග්‍ය බලයට සම වෙනවා. එහෙනම් අපි ওই පැත්ත සුළු කරොත් r ට r කැපිලා වම් අත පැත්තෙන් එනවා 81 මූලේ 9යි කියලා. මේ දෙක දකුණු පැත්තට ගෙනිච්චොත් අපිට එනවා දෙවතාවක් 9 කියලා. එහෙනම් වම් අත පැත්තෙන් එනවා r ධන 81 බෙදීම r. එහෙනම් අපිට පේනවා r ධන 81 බෙදීම r. අපේ පරිමිතිය වෙනස් වෙන්නේ මෙයා. පරිමිතිය වෙනස් වෙන්නේ මේ කොටස. එහෙනම් අපිට පේනවා පරිමිතියේ අවමගය මෙන්න මේ පරිමිතියේ තියෙන මෙන්න මේ කොටසේ අවමගය 18ට සමාන වෙන්න ඕන. එහෙනම් මෙන්න මේ අවමගය 18ට සමාන වෙද්දී අපිට ඊට අදාළව අරය එනවා r කියන අගය එනවා 9යි කියලා. මොකද මේක අපි දෙපැත්ත හරස් ගුණ කරලා අවසාන වශයෙන් r ගේ වර්ග සමීකරණයක් එනවා. එයා විසඳුවම් පිට වෙන කියන අපිට එනවා කෙලින්ම r සමානයි 9 කියලා. එහෙනම් මේ ප්‍රකාශනය අවමගයේදී අපිට එනවා අරය 9යි කියලා. එතන අපිට ක්‍රම දෙකෙන්ම අපසාන පිළිතුර තහවුරු වෙනවා.